සිංගල් මාම් කියන කන්සෙප්ට් එක ලංකාවට ඇවිල්ලා ඉවරයි. ඔබත් අම්මා කෙනෙක්. දුකයි. ඇත්තට මගේ අම්මත් සිංගල් මාම් කෙනෙක්. ඒක නේ පොඩි සාපයක්ද කියලා හිතනවා ඇත්තටම මේ දුකයි. හරි අමාරුයි ගීත එක. ඒ කියන්නේ තාත්තා කෙනෙක්ටවත් දරුවෙක් තනියෙන් බලන්න බෑ. අම්මා කෙනෙක්ටත් තනියෙන් බෑ. හැබැයි අපිට කරන්න වෙනවා. ජීවිතේ අපි හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙන්න අපි දැනගත යුතුයි. මොකද වෙනස් කරන්න බැරි දේවල් ගැන දුක් වෙවි මානසික වැටෙනවට වඩා 아무ත් අපේ මිනිස්සු මේ ජොලිය මේ වින්දනේ විතරක් මුල් කරගෙන ඉතුරු කිසි දෙයකට හිත දෙන්නේ නැති මේ බහුතරයක් ඉන්න සමාජයක් විතර මම කියනවා ඇත්තටම. මේක හරිම අමාරුයි. හරිම අමාරුයි. සහ අද සමාජය හොඳටම පිරිහිලා තියෙනවා කියලා මම කලින්වත් කිව්වා කියන්නේ අර කාවත් 100% විශ්වාස කරන්න බෑ. දැනෙනවා නම් ආදරණීය අම්මා කෙනෙක් ගායනා කරන ගීතකින් වැඩසටහන නිමා කරමු. ආබාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ ආදරේ පා ඕමි තුරුල්ලේ නැහින වූයේ මැනී බගේ ඇදුන්නුවාමි ගඟුලේ හිනාමේ මට තාම සිහිවේ ඇගේ ගීතරාවේ මවාල කාලේ. මම කියන්නේ මම අම්මා කෙනෙක් කවුද කියලා දැනගත්තේ අම්මා කෙනෙක් වුණාට පස්සේ. ඊට කලින් නම් තේරුන්නේ නැහැ අම්මා කෙනෙක් කියන්නේ කවුද කියලා.